ඉතින් කොහොමද සුබ දවසක් හැමෝටම. ඔන්න අද ලස්සන සෙනසුරාදා දවසක්. අද හැමෝම ගෙදර ඉන්න දවසනේ. ඉතින් මං කලින් පොරොන්දුවක් වුණානේ එක්කෙනෙක්ට එයාට පොඩි උදව්වක් දෙනවා කියලා. ඉතින් අද මේ ඒකට තමයි ලෑස්ති වෙන්නේ. හස්බන්ඩ්ුත් අද ගෙදර නිසා අපි උදේ මේ වැඩේ පටන් ගත්තා. ඔව් එයාට මතකයිනේ මේ මගේ ලෙමන් ගහ. ඔයාගේ වල් වැවිලා වැල් ගොඩක් එතිලා හරිම අපහසුයෙන් එයා හිටියේ අතු බිමට බර වෙලා. ඉතින් අද අපි එයාට සාත්තු කරන්න උදේම පටන් ගත්තා. ඉතින් හස්බන්ඩ් තමයි වැඩේට මූලිකත්වය ගත්තේ. මාත් ඉතින් ඇවිල්ලා සැරින් සැරේට උදව් කරා. මොකද ඉතින් මටත් ගේ ඇතුලේ තව උයන පිහින වැඩක් තියෙනවනේ. ඉතින් කෝටු ටිකක් කපාගෙන ඇවිල්ලා වටේ සුද්ධ කරලා කාණු ටිකක් එහෙම දාලා එයාට අපි පොඩ්ඩක් පහසුව සැලසුවා. හොඳින් ඉරු එළිය වැටුනහම ඒ ගෙඩි තියෙන අතු ටිකක් උස්සලා එයාට දුන්නා. එතකොට හොඳට වැවෙන්න පුළුවන් නේ. ගහකට කොළකට විතරක් නෙවෙයි මිනිස්සෙකුට උනත් ගොඩක් කරදර බාධක තියෙද්දී ඒවා ඉවත් වුණාම නිදහසේ සැහැල්ලුවෙන් ජීවත් වෙන්න හුස්ම ගන්න පුළුවන් වුණාම ඒ අය තව ලස්සනට ජීවත් වෙනවා. දියුණු වෙනවා. ඒ වගේ තමයි ගහක් කොළක් උනත්. ඒ තියෙන වැල් කටු බාධක අයින් කරලා දුන්නාම එයාලා සරුසාරයට වැඩෙනවා. ඒ වගේම අපිට සරු ඵලදායකුත් දෙනවා. මේ ජීවන චක්‍රයේ මිනිස්සුන් විතරක් නෙවෙයි ගහකොළට සතා සීපාවටත් එකම විදිහට කියලා හිතුවොත් අපි හැමෝගෙම ජීවිත හරි ලස්සනට ගලාගෙන යනවා. ඔන්න ඔය විදිහට ටික වෙලාවක් මහන්සි වෙලා ඒ වැඩේ ඉවර කරපුව අපි දෙන්න අද සෙනසුරාදා නිසා ටවුන් එකට පොඩ්ඩක් යන්න දාගත්තා. ඉතින් ඔන්න ඔය විදිහට අපි පිටත් වෙලා ගියා. හැබැයි ලොකු දේවල් ටිකක් මිලදී ගන්න නෙවෙයි. මේ දවස්වල තාම පඩි දහලා නැහනේ. පොඩි අවශ්‍යතාවයන් ටිකක් සපුර ගන්න තමයි ගියේ. මගේ ලොකු පුතා අලුත් ඉස්කෝලේකට බාර දෙන්න තියෙන නිසා ඉතින් සාරි එකක් ගන්න තමයි අපි ටවුන් එකට ගියේ. වෙලා තිබුණොත් තව පොඩ්ඩක් ඇවිදලා කරලා ගණන් මිනුම් ටිකක් දැනගෙන එන්න ඕන. මොකද එතකොට පඩි ගත්තාම මගේ බජට් එක ප්ලෑන් කරගෙන මට අවශ්‍ය දේවල් තියෙනවා නම් ගන්න ඒක හොඳ අවස්ථාවක්. මං එහෙම ගොඩක් නිදහස් දවසක් තිබුණොත් ඒ වගේ වැඩක් කරනවා. මොකද මට ඕන අයිටම් ටික මගේ ඔළුවේ තියෙන නිසා කලින් ගිහිල්ලා ඒ තැන් වලට ගිහිල්ලා ගණන් මිනුම් බලලා මට ගන්න පුළුවන් ඒවා ගන්න බැරි ඒවා මම කලින්ම ප්ලෑන් කරගන්නවා. එතකොට මගේ බජට් එකේ යම්කිසි ඉතුරුවක් වෙන මාස තියෙනවානේ. සමහරවිට අපි ගෙදර තියෙන බඩු මේ පාර තියෙනවා නම් ගෙදර ඉතුරු වෙලා ඒවා අඩු වෙන්න ගන්න ඕනේ. එතකොට මගේ ග්‍රොසරි අයිටම් වලින් යන ගාණ මට ඉතුරු වෙනවා. එතකොට ඒකෙන් මම ගන්න ප්ලෑන් කරනවා. ඒ වගේ සමහර දේවල් මම ගන්න නිසා ඒ වගේ ටිකක් බලාගෙන ඉන්නත් එක තමයි හිතාගෙන ගියේ. ඔන්න අපි ටවුන් එකට ආවා. නත්තල් මාස නිසා තාම නම් ටිකක් කලබලකාරී. ගොඩක් අය shopping කරනවා. ඉගෙන ගත්ත ඒවා මාරු කරනවා. ඒ වගේ ටිකක් කලබලකාරී තත්ත්වයක් තමයි තිබුණේ. ඔන්න ඉතින් අපි සුපුරුදු විදිහටම ඇඳුම් ගන්න අපේ shop එකට ගියා.
ඇත්තටම මේ නත්තල් මාසෙ නිසාද දන්නේ ලස්සන කලෙක්ෂන් එකකුත් තිබුණා. ගොඩක් දේවල් වල තිබුණු මිල ගණනුත් හරිම සාධාරණයි. මං අර බැලුව රතු කොටු කොටු ඒ ෆැබ්‍රික් එක මම බැලුවේ මගේ මේසෙට දාන්න අලුත් රෙද්දක්. ඇත්තට මේකේ ගණන් හරි සාධාරණයි. රුපියල් 90ක් වගේ තමයි ඒකේ ගාණ ගහලා තිබුණේ. ඉතින් ඒ වගේ දේවල් ගන්න කොහොමද සැලරි එක හම්බුණාට පස්සේ ටවුන් ගිහිල්ලා ඒවා ගන්න මගේ ඔළුවේ ප්ලෑන් එකක් තියෙනවා. ඉතින් මේ තමයි අපි සාරි සිලෙක්ට් කරන්න ආපු තැන සාරි කලෙක්ෂන් එක. ඇත්තටම ගොඩක් අඩු ගණන් වලට ලස්සන සාරි කලෙක්ෂන් එකක් තිබුණා. අපි ලොකු බජට් එකක් තියාගෙන නෙවෙයි ගියේ. ඉතින් මගේ බජට් එකට හරියන්න ලස්සන සාරි එකක් මට ලැබුණා. ඔය තියෙන්නේ ඒක තමයි. ඉතින් ඒ වගේ ලස්සන සාරි එකක් තමයි මේ. ඕක නිල් පාටයි. බබාගේ ඉස්කෝලේට අඳින්නත් හින්දා හොඳයි කියලා හිතුණා. ඉතින් හස්බන්ඩ්ුත් ආපේ කියලා ලස්සන ෂර්ට් එකක් සිලෙක්ට් කරගත්තා. ඇත්තටම මේ ප්‍රයිස් ගොඩක් සාධාරණයි කියලා හිතෙනවා. ඒ ෂර්ට් එකත් ලස්සනයි. යාටත් නත්තල් පාටි එකට ඔෆිස් එකේ අඳින්න වෙන නිසා එහෙමත් අපි ෂර්ට් එකකුත් ගත්තා. මං කියවනේ මං අර සැලරි එක ගත්තාම දේවල් ගන්න ප්ලෑන් කරගෙන නිසා ගණන් මිනුම් බලන්න යනවා කියලා. අපි මේ යන්නේ ග්ලැමර් ගේට් එකට. අලුතෙන් ඕපන් කරේ මේක. ඉතින් ෆස්ට් ටයිම් තමයි අපි මේ යන්නේ. ටවුන් එකට යනකොට අපි කලින් ප්ලෑන් කරන් හිටියා මේක ඕපන් කළාම යන්න. බලන්නකෝ ඉතින් මෙතන තියෙන දේවල්. මේ තමයි රෝස් මාකට් එක. මං නම් ගොඩක්ම වෙලා නතර වෙලා හිටියේ එතන. ඇත්තටම මාව ගන්න සෑහෙන්න අමාරු වුණා හස්බන්ඩ්ට. මං ලස්සන පොට්ස් වගේ බලනවා. ඒවා ඔක්කොම මෙතන තිබුණා මේ තියෙන ඒවා. ඉතින් බජට් එක ප්ලෑන් කරගෙන කොහොමත් සැලරි එක ගත්තට පස්සේ මම එන්න ඕන. එකවරම අපිට ගොඩ බඩු ගන්න බැහැ තමයි. නමුත් අපිට පුළුවන් විදිහට පොඩ සල්ලි ඉතුරු කරලා අපේ ගෙවල් ලස්සන කරන්න ඕන දේවල් ගන්නකොට ඒ දැනෙන සතුට දන්නේ ඇත්තටම ගොඩක් වෙලාවට කාන්තාවෝ. ඉතින් මාත් ඒ වගේ ඉතිරි කරලා දේවල් ගන්න ආස කෙනෙක්. ඉතින් අපි ගත්ත දේවල් ඔය වගේ තමයි ඉතින් අපේ සෙනසුරාදා දවස ලස්සනට ගෙවුනේ. ඉතින් තවත් දවසක අර වගේ ලස්සන පොට්ස් එතකොට කිචන් අයිටම් ගන්න මම බලාපොරොත්තු වෙනවා ගිහිල්ලා. ඔයාලත් එක්කම මම අනිවාර්යයෙන්ම යනවා ලස්සන වීඩියෝ එකක් කරමු. ඉතින් අද ලස්සන සෙනසුරාදා දවස මුංචි සතුටකුත් එක්ක ඔය විදිහට ගෙවලා ගියා. ආයිත් හම්බ වෙමු. හැමෝටම සුබම සුබ සතියන්තයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සතුටින් ඉන්න.